බණ 2ක් කියන දවස. නැත්තම් බණ 4ක් අනිවාර්යෙන් කියනවා. කියවෙනවා. පටිගත කිරීම 2ක් විතර සිද්ධ වෙනවා. මේ හැම එකකම ව්‍යායාමයේ මොකක්ද? උත්සාහය. පුරුදු වෙන්න හිටින්ද අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. පැහැදිලි තමක් කියන්නේ. අපි කැමතිද කවුරුත් අපි ගැන කියලා කියනවට? එහෙනම් ඉතින් කියලා නොකිය ඉන්න අනුන් ගැන. මිනිස්සු හරියට කියලා කියනවා. හරියට ගතු කියනවා. මේ පැතිවල එහෙම නැතිවද මං කියන්නේ බොහෝ පැතිවල එහෙම හදන පද. මේ පැතිවල තින්නතර පොඩ්ඩ බැරි වෙච්ච එක මං වන්නොන්නයින් ගහන මිනිස්සු. ඔයත්තන්ට මතක් වෙනේදී අපි ගමේ අහවලා ආවයි කියලා. ගම්මාන පිටින් කිරි දෙනවා. ජීවිතේට අනුන්ගේ දේවල් වලට ඇඟිලි හරි රුචි පින්නතුනේ අපි අනුන්ගේ දේවල් වලට. අපි හරියට කලබල වෙනවා, අපි හරියට කුලප්පු වෙනවා අනුන්ගේ දේවල් වලට. අපි කවදාවත් අපේ වැරද්දට කලබල වෙන්නේ, අපි ඉක්මන් වෙන්නේ පින්නතුනේ අනුන්ගේ වැරද්දට. අපි කේන්ති ගන්න අනුන් කරන වැරදි වලට. අපි බනින්නේ අනුන්ගේ වැරදි වලට. අපි කවදාවත් අපේ වැරද්දට අපිට දෝෂාරෝපණය කරගන්නවද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් කියන්න හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙකුගේ පෙළන්න එපා. වෛර කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. අර කේන්ති ගන්න එපා හෙට ඉඳන්. මිනිස්සේ මූණට බැන්න ඔළුව පාත් කරගෙන යන්න මම මේ අපේ තරුණ උදවියට කියන්නේ. මූණට බැන්නත් මොකද කරන්න ඕන? ඒ දැන් ඉන්න පැටවුන්ට මොකවත් කියන්න බෑනේ. දෙඩීරියන් ගාලා අනිත් පැත්තෙන් හෙල්මට් එකෙන් ගහනවා. පහුගිය දවස්වල දන්සල් මං දැන් ගිහිල්ලා ඇති. මම කියලා දිනවා අපේ රියදුරු මහත්තයන් නවත්තන්න ඇයි? අර කොඩියෙන් වී ස්ක්‍රීන් එකට ගහයි කියලා හිතනවා. බය බෑ එච්චරට. නැවතුනේ නැත්නම් එහෙම රවල බලනෝනේ පිනුදුනේ. ඇයි ඒ තරුණයෝ හරි එහෙම වෙන්නේ බා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ උදේට ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පම් පූජා කරන එක. කොච්චරද කියනවා නම් ඔය දැන් මේ කාලේ තරුණයෝ මාව ටැටූ වලට කොටාගෙන ඉන්න ඇගේ මගේ ෆොටෝ එච්චරටම ප්‍රතිඵල කොච්චරද කියනවා නම් පින්නතුනේ සමහර අම්මලා කියනවා හාමුදුරුවනේ කොල්ලට වෙච්ච දේ හිතා ගන්න බෑලු. ඇයි උදේට කොල්ලෝ නැගිටලා බුදුහාමුදුරුවන්ට පම් පූජා කරනවා. කවුද කරන්නේ? කොල්ලෝ. තරුණ මහත්තුරු. එනිසා මම සත්පුරුෂ තරුණයන්ට කියන්නේ උදේට ගෙදර බුදුහාමුදුරුවන්ට පෑන් ටික තියන්න. අම්මා යුවට පස්සේ දාහනේ ටික තියන්න. අම්මලා මොකද කරන්න ඕන? පෑන් වීදුරු හොදලා දෙන්න පුතාට මොකේද? බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඔක බැරිකමද නොකරන කමද?